පෙබරවාරි මාසයේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ දත්වලට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1401යි ප්‍රමාණයක් වාර්තාගත වෙලා තියෙනවා. ඒ 1401 ප්‍රමාණයේදී විශේෂයෙන්ම වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1066කුත් සේවාංශ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 334.9කුත් එක්ක තමයි 1401ක ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. එහිදී විශේෂයෙන්ම පසුගිය මාස දෙක ජනවාරි හා පෙබරවාරි මාස දෙකේ අපනයන කාර්ය සාධනය ගත්තොත් ඒ ඇමරිකානු ඩොලර් මිලියන 2896ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ අනුව වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2215කුත් වර්ධනය ගත්තොත් මාස දෙකේ වර්ධනය 5ක වර්ධනයකුත් සේවාංශ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 680කුත් එක්ක එහි වර්ධනය අපි දකිනවා 15.5ක වර්ධනයකුත් හා සමස්ත 2896ක ප්‍රමාණය ගිය වසරත් එක්ක සංසන්දනය කරනකොට ඒ 7.5ක වර්ධනයක් අපි දකිනවා පසුගිය ජනවාරි හා පෙබරවාරි මාස දෙක එකතුව. එහිදී විශේෂයෙන්ම කැපී පෙනෙන අංශ කිහිපයක් අපිට වාර්තා කරන්න පුළුවන්. විශේෂයෙන්ම කැපී පෙනෙන අංශ වශයෙන් අපි දකිනවා තේ අපනයන ආදායම, ඒ වගේම පොල් ආශ්‍රිත අපනයන ආදායම, ඒ වගේම ආහාර පාන වර්ග, මණිකා සරණාභරණ, විදුලි උපකරණ, එළවලු හා පළතුරු, හනිකු බෝගල කැපී පෙනෙන වර්ධනයක් ජනවාරි හා පෙබරවාරි මාසයේ වාර්තා වෙනවා. ඊට අමතරව සේවාංශයේ අපනයන ආදායමේදී විශේෂයෙන් කැපී පෙනෙන අංශයක් තමයි අපගේ තොරතුරු තාක්ෂණය, ඒ වගේම ලොජිස්ටික් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කියන සෙක්ටර් එක. අපි දකිනවා රටවල් වශයෙන් ගත්තොත් ඒ රටවල කැපී පෙනෙන වර්ධනයක් අපිට දකින්න පුළුවන්. එහිදී විශේෂයෙන්ම අපි කැපී පෙනෙන රටවල් තමයි පසුගිය මාස දෙකේදී ඉන්දියාව, ඒ වගේම එක්සත් අමීර් රාජ්‍ය, ඒ කියන්නේ ඩුබායි රාජ්‍ය, ඊට අමතරව අපි දකිනවා හොංකොං, මෙක්සිකෝ, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ජපානය වගේ රටවල කැපී පෙනෙන වර්ධනයක් අපිට දකින්න පුළුවන් පසුගිය මාස දෙකේදී අපනයනේදී. ඉතින් විශේෂයෙන් මේ පසුගිය මාස දෙකේදී අපනයන කාර්ය සාධන සඳහා අපි විශේෂයෙන්ම අපගේ අපනයන කරුවන් ජාත්‍යන්තර තරංකාර්යතන මුහුණ දෙමින් ඔවුන් ලබා ගන්නා වූ ඒ උත්සාහයත් ඊට පස්සෙම රජයේ විදිහට අපි පසුගිය කාලේ මුලින් අරන් තියෙන ඒ උපාය මාර්ග සැලසුම් වල ප්‍රගතිය මෙහිදී කැපී පෙනෙන වර්ධනයකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ගිය වසරේ අපි අපනයන ආදායම අපි ඇමරිකානු ඩොලර් මිලියන 17300 ප්‍රමාණයක් අපි වාර්තා කරා. එහිදී විශේෂයෙන්ම වෙළඳ භාණ්ඩ අපනයනයේදී ඇමරිකානු ඩොලර් මිලියන 13500කට වැඩි ප්‍රමාණයකුත් සේවාංශ අපනයන ආදායම අපි ඇමරිකානු ඩොලර් මිලියන 3500කට වැඩි ප්‍රමාණයකුත් ලබාගෙන තමයි අපි 17300 සීමාව පසු කරේ. ඉතින් මේවත් 2026 වසරේ අපි ඉලක්කය තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ මෙය 10%ක වර්ධනයක් අපි ලබාගත යුතු ගිය වසරට වඩා. ඉතින් පසුගිය මාස දෙකේ අපි අපනයන ආදායමේ වර්ධනය 7.5ක තියෙනවා. ඒ ඉතින් අපි බලාපොරොත්තු වෙනා ඉදිරි කාලයේදී මේ තියෙන අභියෝග හමුවේ විශේෂයෙන් අපි ගිය වසර වාගේත් මේ වසරේදීත් අපි අභියෝගවලට දැන් මුහුණ දෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ගිය වසරේ අපි අප්‍රේල් මාසයේ අපිට ඇමරිකන් තීරු බද්ධ හරහා යම්කිසි බලපෑමක් ලංකාවට අපිට ආවා. ඒකට හේතුව තමයි ගත්තොත් අපිට සමස්ත අපනයනෙන් අපි ඇමරිකාවට ගිය සැරේ අපනයන කරා 125ක ප්‍රමාණයක්. ගිය වසරේ ඒ අභියෝගවලට මුහුණ දෙමින් ඊට අමතරව දිත්තා බලපෑම, ඊට අමතරව මැද ප්‍රතික් කලාපේ බලපෑමත් ගිය වසරේත් වරින් වර ඇති වෙලා සමස්තයක් වශයෙන් ගිය වසරේ අපි 106ක ආසන්න ප්‍රමාණයක් අපි අපනයන ළඟ කරගත්ත වර්ධනය. ඉතින් 2026 වසරේ අපි මුලින් කිව්වාගේ අපි ඉලක්කය තමයි 10%කට වඩා වැඩි අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා. ඉතින් මුල් මාස දෙකකට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාලයේදී මේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් අපි බලාපොරොත්තු වෙනවා.